මධ්‍යස්ථයේ හොයද්දී මුලින්ම ඔයා මෙන්න මේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕනේ. දත්ත ටික ආරෝහණ පිළිවෙලට හදා ගන්න. එතකොට 2 3 5 ඉන්න කලින් ආවතන 4 ඉන්නවා. 4 ඒවා දෙකක් විදියට. 4 4 5 6 7 8 10. 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9. හරිද? චෙක් කරලාත් බලන්න ඕනේ. නැත්නම් වරදිනවා විභාගේ හදිස්සියට. හරි. මධ්‍යස්ථය කියන්නේ මැද එක්කෙනානේ. මැද එක්කෙනා හොයන්න අපිට ඕන නම් සූත්‍රයක් තියෙනවා. මධ්‍යස්ථය. මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ n ධන 1 බෙදීම 2 වන දත්තය. n ධන 1 බෙදීම 2 වන දත්තය. හරි. n කියන්නේ දත්ත ගණනට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔන්න දත්ත 9යි. 9 ධන 1 බෙදීම 2 වන දත්තය. 9 1යි 10යි 10 2කින් බෙදුවොත් 5යි. ඒ කියන්නේ 5 වන දත්තය 1 2 3 4 5. ඔන්න මධ්‍යස්ථය. මධ්‍යස්ථයට ආවෙත් 5ම තමයි. හරියට එතකොට මේ බලන්න. මේ පැත්තේ දත්ත 4ක් තියෙනවා. එහා පැත්තේ දත්ත 4ක් තියෙනවා. මැද එක්ක 9. එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ 5. හරිද? අරකේ විදියට හොයන්න ගියා නම් 1 2 3 4 5 කියලා මධ්‍යස්ථ විදියට 4 එන්නේ. එහෙම වුණා නම් උත්තරේ වැරදි. එහෙනම් මතක තියාගන්න ඔය වගේ දත්ත සමූහයක් දීලා මධ්‍යස්ථය හුවොත් අනිවාර්යෙන්ම දත්ත ටික ආරෝහණ පිළිවෙලට ලියන්න එක අත්‍යවශ්‍යයි. ලියලා තමයි මධ්‍යස්ථය හොයන්නේ.